හරි. ආයිබෝවන් ළමයි. අද අපි කතා කරන්න යන්නේ 2016 O level past papers ටික. හරි. දැන් අපි 2015 කතා කරලා තිනවා ඒක බලලා නැතේ බලන්න. අද 2016 කතා කරනවා සුපිරියට මේක ඉවර කරලා සුපිරියට කොට දාගෙන අපි ගේමක් ගහගමු. හරිද? හරි. ඔයගොල්ලන්ට පේන්නේ මේ ඔක්කොම මොකක්ද ආවේනික රටාවකට ගිහිල්ලා තියෙන්නේ කියලා. හරිද? ඒ ආවේනික රටාව හඳුනාගත්තොත් ඔයගොල්ලන්ට ලේසියෙන්ම ඔයගොල්ලන්ගේ විභාගෙට ඒකත් දාගන්න පුළුවන්. හරිද ළමයි? හරි. එහෙනම් අපි එකෙන් එක ගාමිත ලස්සනට පිළිවෙලට කතා කරගෙන යමු. හරි. බලන්න පළවෙනි එක. පළවෙනි එකේ කියලා දෙනවා දෛසික රාශියක් වන්නේ කවරක්ද? දෛසික රාශියක් වන්නේ කවරක්ද කියලා. හරිද? දැන් අපි ගත්තා අපිට ප්‍රධාන වශයෙන්ම රාශි බෙදන්න පුළුවන් කොටස් කීයකට තමයි කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරිද? මොකද කොටස් දෙක? එකක් තමයි කියන්නේ අයිතින් කියන්නේ ආදේශ රාශි අනිත් එක මොකද්ද තමයි දෛසික රාශි. හරිද? විශාලත්වයක් පමණක් තියෙනවා නම් ඒ රාශි වලට අපි කියනවා මොනවද කියලා තමයි ආදේශ රාශි කියලා. එහෙනම් විශාලත්වයක් පමණක් ඇති රාශි වලට අපි කියනවා මොනවද කියලාද? ආදේශ රාශි කියලා. හරිද? විශාලත්වයක් මෙන්ම නිශ්චිත දිශාවක් තියෙනවා නම් ඒවල අපි කියනවා මොන රාශි කියලාද? දෛසික රාශි කියලා. තේරුණාද දැන්? විශාලත්වයක් විතරක් තියෙනවා නම් ඒක මොකද්ද? අදිශ රාශියක්. විශාලත්වයක් මෙන්ම නිශ්චිත දිශාවක් තියෙනවා නම් ඒක මොකද්ද? දෛසික රාශියක්. හරිද? අදිශ රාශිය වල උදාහරණ කියන බලන්න කාලය ගන්න පුළුවන්. වේගය ගන්න පුළුවන්. දුර ගන්න පුළුවන්. හරිද? මේ වගේ වට අපි කියනවා මොනවා කියලාද? අදිශ රාශියක් කියලා. හරිද? විස්ථාපනය ගන්න පුළුවන් දෛසික රාශි වල උදාහරණ. මොනවද? විස්ථාපනය ගන්න පුළුවන්. ප්‍රවේගය ගන්න පුළුවන්. ත්වරණය ගන්න පුළුවන්. බලය ගන්න පුළුවන්. මේ වගේ වුණාම ළමයි දෛසික රාශි. හරිද? හරි. එතකොට මෙන්න මේවා ලස්සනට මෙන්න මේවා ඔළුවට දාගන්න. බලමු අපි දැන් ප්‍රශ්නේ. දෛසික රාශියක් වන්නේ පහත කවරක්ද? දෛසික රාශියක් වන්නේ පහත කවරක්ද? හරිද? එතකොට මේකේ උත්තරේ මොකද්ද? උත්තරේ 1 බර. බර තමයි මොකක් වෙනවද ළමයි? දෛසික රාශියක් වෙන්නේ. හරිද? කාලය වේගය දුර කාලය වේගය දුර ඔක්කොම මොකද්ද? අදිශ රාශිය. හරිද? හරි. ඊළඟට දෙවෙනි කොටස. අන්න ගිය සතියේ අපි 2015 කරා 2015 දී මෙන්න මේ ප්‍රශ්නේ මේ විදිහටම ලස්සනට අහලා තියෙනවා. මොකක්ද බලන්න? දීපද නාමකරණයේ සම්මතයන් අනුව වලිකුඹුලාගේ විද්‍යාත්මක නාමය නිවැරදිව දැක්වෙන වර්ණය තෝරා. හරිද? මම කිව්වා මුලින්ම ලියද්දි පළවෙනි අකුර මොකක් වෙන්න ඕනද ළමයි? කැපිටල් වෙන්න ඕන. පළවෙනි අකුර මොකක් වෙන්න ඕනද? පළවෙනි අකුර මොකක් වෙන්න ඕනද ළමයි? කැපිටල් අකුරක් වෙන්න ඕන. හරිද? ඉතුරු සේරම අකුරු ටික මොකක් වෙන්න ඕනද ළමයි? ඉතුරු සේරම අකුරු ටික සිම්පල් වෙන්න ඕන. හරිද? අපි අතින් ලියනවා ඉරක් ගහන්න ඕනේ යටින්. දැන් මේක නම් තියෙන ටයිප් කරලානේ. ටයිප් කරනවා නම් මොකක් කරන්නද? ඇල කරලා ටයිප් කරන්න ඕන. හරිද? ඉතින් එහෙම උත්තරේ තියෙන්නේ මේකේ උත්තරේ 3නේ. උත්තරේ 3. ඒතකොට දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ 3. හරි. දැන් බලමු අපි තුන්වෙනි ප්‍රශ්නේ. හරිද? 3. ශාක තෙල් වලින් මාගර නිෂ්පාදනය සඳහා භාවිත කරන වායුව කුමක්ද? භාවිත කරන්නේ මොකද්ද? මොන වායුවද මේ මාගරින් හදන්නේ? H2 වායුව තමයි. එහෙනම් මාගරින් හදන්න ගන්න මොනවාද? H2 වායුව. මේකට භාවිතයක් කියන්නේ රොකට් ඉන්ධන සඳහා භාවිත කරනවා. හරිද? මම විද්‍යාවෙන් ඉන්න. ඊළඟ 4. ඊළඟ වලද 4. පරම 4. සුළඟ මගින් ව්‍යාප්ත වීම සඳහා අනුවර්තනය වී ඇති බීජයක් වන්නේ. හරි. සුළඟ මතින් මොකද්ද වෙන්නේ කියලා බලමු. හරිද? පළවෙනි උත්තර දෙනවා රබර්. රබර් මොකද්ද ළමයි වෙන්නේ? ස්පෝටරේ. රබර් මොකද්ද ළමයි? ස්පෝටරේ මගින් තමයි රබර් වෙන්නේ. හරිද? ඇපල වෙන්නේ සතුන් මගින්. මොනවා මගින්ද? සතුන් මගින් තමයි ඒක ව්‍යාප්ත වෙන්නේ. හරිද ළමයි? කරවිල වෙන්නේ මොකෙන්ද? සතුන් මගින් තමයි ව්‍යාප්ත වෙන්නේ.
වරා මේ වෙන්නේ මොනවාරින්ද තමයි සුළඟ වගේ. හරි. දැන් ඔය ඉස්සරහින් ලියා ගන්න ඕනේ හොඳේ. පේපර් එකක් ඉස්සරහින් පේපර් එක දැන් අරගෙන නැතිනේ ඔක්කොම ගා පේපරේ දිනනවනේ. දවස් ඔක්කොම පේපර් ටික මොකක් කරන්න මේ ඉස්සරහින් ලියා ගන්න සුළඟ සතුන්නේ. උගෙල ලියා ගන්න ඕන. හරිද? මේ ගේම ගහන්නම ඕනි. හරිද? ගහන්න පුළුවන් ඔයගලන්ට ඒකට හොඳට සූදානම් වෙලා ලස්සනට යන විභාගයට. ඒක විභාග වෙලාවේ කවදාවත් බය වෙන්නවත් ඕනේ නැහැ. ඉතින් මේක ඔක්කොම වෙන හැටි දන්නවා. නිසා ගාන ඉස්සර ටික ගහලා ඇවිල්ලා චිල් එකේ ඉන්න පුළුවන් එක්සෑම් එකේ රිසල්ට් ටික එනකම්. හරිද ළමයි? හරි. ඊළඟට යන්න අපි 5. මාත් එකම ලියා ගන්න. දැන් මාත් එකම ලියා ගන්න. 5. බාස්පික මාධ්‍යයේදී පිනොක්තලින්ගේ වර්ණය. පිනොක්තලින් බාස්පික මාධ්‍යයේදී මොන පාටද පෙන්වන්නේ ළමයි? පිනොක්තලින් බාස්පිකයේදී මොන පාටද පෙන්වන්නේ? රෝස පාට පෙන්වන්නේ. මොන පාටද ළමයි? රෝස පාට තමයි පෙන්වන්නේ. පිනොක්තලින් බාස්පික මාධ්‍යයේ රෝස පාට. ආම්ලික මාධ්‍යයේදී මොකක්ද තමයි පෙන්වන්නේ? ආම්ලික මාධ්‍යයේදී පෙන්වනවා මෙයා මොන පාටද? අවර්ණ. ආම්ලික මාධ්‍යයේදී මෙයා මොකක්ද තමයි පෙන්වන්නේ? අවර්ණ තත්ත්වයක් තමයි පෙන්වන්නේ. හරිද? හරි. දාගන්න. ඒක මොකක්ද මේ රෝස පාට? මොකක්ද මේ පාට? රෝස පාට. ඒක පහේ උත්තරේ 2. හරි. කොහේව හරියයි දාන්න බලන්න ටැට් එකට දාන්න. හරියට. හරි. ඊළඟට 6 බලන්න ළමයි 6 රබර් කිරි මිදවීම සඳහා භාවිතා කරන අම්ලය කුමක්ද? රබර් කිරි මිදවීම සඳහා භාවිතා කරන අම්ලය මොකද්ද? ඇසිටික් අම්ලය. මොකද්ද ළමයි මේ රබර් කිරි මුදවන්න ගන්නේ? ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලය කොහොමද ලියන්නේ? CH3COOH. CH3COOH තමයි මොකද්ද? මේකේ සූත්‍රය. හරිද? සූත්‍රය මොකද්ද? ඇසිටික් අම්ලය. ඊළඟ බලන්න 7 දාන්න 7 වෙනි බලන්න උභයගුණීය ඔක්සයිඩයක් වන්නේ පහත කවරක්ද? හරිද? උභයගුණීය ඔක්සයිඩය අහනවා. හරිද? Na2O මොන ගුණයේද? මොකුත් නැහැ. මොකද්ද? ප්‍රබල වාෂ්පිකයි. මේක මොකද්ද? ප්‍රබල වාෂ්පිකයි. P2O5 මොකද්ද ළමයි? දුබල ආම්ලිකයි. Al2O3 තමයි මොකද්ද? උභය ගුණි. Al2O3 මොකද්ද තමයි? උභය ගුණි. Cl2O7 මොකද්ද? ප්‍රබල ආම්ලිකයි. මේ ස්ටෑන්ඩ් යාගන්න මේව මතක ගන්න හොඳට. ඔය Al2O3 මොකද්ද? උභය ගුණි. උභය ගුණි. මම මතක තියාගන්න. හරිද? ආවර්තිත අපගුවේ මේ පැත්තේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ ඉඳලා මෙන්න මේ පැත්තේ ආවර්තිත අපගුවේ. හරිද? වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට යද්දී මොකක් වෙනවද? බාෂ්පිකතාවය අඩු වෙනවා. තේරෙනවද ළමයි? ආම්ලිකතාවය මොකක් වෙනවද? වැඩි වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. හරිද? එතකොට මෙන්න මේ පැත්තේ වම් පැත්තේ තියෙන මොනවද? ලෝහද අලෝහද? ලෝහ කොයි වෙලාවෙත් හදන්නේ මොනවද? බාෂ්පික දේවල්. තේරෙනවද? අලෝහ හදන්නේ මොනවද පුතේ? අලෝහ හදන්නේ ගොඩක් මොනවද? ආම්ලික දේවල්. තේරෙනවද? මේ පැත්තට යන්න ආම්ලික ගුණ වැඩි වෙනවා, බාෂ්පික ගුණ අඩු වෙනවා. හරිද? දැන් හොඳට මතක තියාගන්න. හරිද? 8 දැන් බලන්න 8 බලන්න 8 ප්‍රතිනාශකයක් ලෙස භාවිතා කළ හැකි වන්නේ පහත කවරක්ද? ප්‍රතිනාශකයක් කියන්නේ මොකද්ද? කෘත්‍රිම විස බීජ නාශකයක්. කෘත්‍රිම විස බීජ නාශකයක් ලෙස භාවිතා කරන්න පුළුවන් මොකද්ද ළමයි? ක්ලෝරින් භාවිතා කරන්න පුළුවන්. හරිද? එතකොට
බෝරික් අම්ලය. බෝරික් අම්ලය අපිට ගන්න පුළුවන් ප්‍රතිපූර්තිකයක් ලෙසනේ. ප්‍රතිපූර්තිකයක් ලෙස ගන්න පුළුවන් බෝරික්. බෝරික් ගන්න පුළුවන් ප්‍රතිපූර්තිකයක් ලෙස. ලියාගන්න. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම ගන්න පුළුවන් මොනවා ලෙස ළමයි. ඖෂධ ලෙස ගන්න පුළුවන්. හරිද? හරි. 9 බලමු 9 බලමු 9. ස්පර්ශක සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමේදී භාවිත කරන උත්ප්‍රේරකයක් වන්නේ. ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමේදී භාවිත කරන උත්ප්‍රේරකයක් වන්නේ. මොකද්ද? වැනේඩියම් පෙන්ටොක්සයිඩ්. එනවා. එතකොට මෙන්න මේක ස්පර්ශ ක්‍රමයෙන් අපි සල්ෆියුරික් හදද්දී භාවිත කරන මොකද්ද? වැනේඩියම් පෙන්ටොක්සයිඩ්. එනවා. මේක අපේ සිලබස් එකේ නැහැ. හරිද? හරි. ඊළඟට බලමු 10. 10 ළමයි 10 ගැම්ම අරන් කරන්න ඕනේ හරිද මේ මේවල ඒසි ප්‍රශ්න රේමා මේවා බැලන වැඩකුත් නැහැ ඔයගොල්ලන්ට මේවා පුළුවන් ගේමක් ගහ ගන්න ඕනේ හරිද දැන් මේවා බැලන වැඩකුත් නැහැ මේවා ගානට කරගෙන යන්න හරිද බලමු 10 ඒක බීජපත්‍රි ශාකයක ත්‍රිඅංකී පුෂ්පදරයි 7 එනවා ඒත් මෙන්න මේවා අංක 3ක වගේ 3 ගුණාකාර තියෙන පුෂ්ප තමයි දරන්නේ එනවා ත්‍රිඅංක පුෂ්පදරයි ඒක හරි දෙක දිනවා ප්‍රාථමික නෑ ද්විතීක වර්ධනය දක්වයි ද්විතීක වර්ධනයක් දක්වන ළමයි නෑ මේක මොන වර්ධනයක් දක්වන්නේ ප්‍රාථමික වර්ධනයක් තමයි දක්වන්නේ හරිද 3 ජලාප නාරක වින්‍යාසයක් සහිත පත්‍රදරයි නෑ ජලාප නාරක දක්වන ද්විබීජ පත්‍රී ශාකනේ එතකොට මොනක් මේකක් මොනවා කරන්නේ සමාන්තර නාරක වින්‍යාසයක් තමයි දක්වන්නේ හරිද මුදුන් මුලක් සහිතයි මුදුන් මුලක් සහිත නෙමෙයි මේක මොකද්ද තන්තු මුලක් සහිතයි ඒක බීජපත්‍රී ශාකවල මුල. තේරෙනවද? හරි. එතකොට ඒ ළඟින් ලියා ගන්න ඔක්කොම ටික. අන්න එනමයි. හරි. 11 බලන්න. 11 දේසි. හරි. 11 බලන්න. පහත කවර අවස්ථාවේදී රසායනික විපර්යාසයක් සිදු වේද? බලන්න. එක ජලයේ වාෂ්ප වීමේදී, දෙක දර දහනය වීමේදී, අනිත් එක ඉටි දිය වීමේදී, වතුර බෝල දිය වීමේදී. හරිද? හොඳට අහගන්න. විපර්යාස ආකාර දෙකයි. විපර්යාස ආකාර කීයද ළමයි? විපර්යාස ආකාර දෙකයි. එකක් තමයි ළමයි මොකද්ද? භෞතික විපර්යාස. එක විපර්යාස මොකද්ද ළමයි? භෞතික විපර්යාස. අනිත් එක මොකද්ද ළමයි? රසායනික විපර්යාස. මොන විපර්යාසද? රසායනික විපර්යාස. හරිද? භෞතික අවස්ථා පමණක් භෞතික අවස්ථා පමණක් වෙනස් වෙනවා නම් අපි ඒක කියනවා භෞතික විපර්යාසයක් කියලා. එහෙනම් එතකොට මෙන්න මේ ද්‍රව්‍යයේ භෞතික අවස්ථා විතරයි වෙනස් වෙන්නේ. එහෙනම් භෞතික අවස්ථා විතරක් වෙනස් වෙනවා නම් ඒකට අපි කියනවා මොකක්ද? භෞතික විපර්යාසයක් කියලා. හරිද? භෞතික වෙනස් වෙලා නව ද්‍රව්‍යයක් සෑදෙනවා නම් අපි ඒක කියනවා මොකක්ද තමයි? රසායනික විපර්යාසයක් කියලා. අලුත් ද්‍රව්‍යයක් හැදෙනවා නම් ඒකට අපි කියනවා මොකක්ද? රසායනික විපර්යාසයක් කියලා. බලන්න අලුත් ද්‍රව්‍යයක් හැදෙන්නේ මොකද්ද? දර දහනය වීමේදී අලු හැදෙනවා. අලු කියන්නේ අලුත් එකක්. තේරෙනවද? ඒකට අපිට ගන්න පුළුවන් මොකද්ද? දර දහනය වීමේදී 11 උත්තරේ 2. හරිද? හරි. ඊළඟට තමයි එහා පැත්තට. හරි. ගැම්මට ඉන්නවනේ ගැම්මට මේක විශ්ින් කරන්න ගන්න වැඩකුත් නැහැ. හරි බලන්න. මේ දැක්වෙන ආහාර ජාලයේ සිටින ත්‍රිතීක යැපෙන්නා කවුද? ත්‍රිතීක යැපෙන්නා කවුද? බලන්න. ත්‍රිතීක යැපෙන්නා කියන්නේ තුන්වෙනි එක. හරිද? අපිට මෙන්න මේ පැත්තෙන් කියොත් ත්‍රිතීක යැපෙන්නා එනවා. දැන් ශාක කියන්නේ නිෂ්පාදකය. හරිද නම? නීය ගන්න පුළුවන් පළමු යැපෙන්නා, බල්ල ගන්න පුළුවන් දෙවෙනි යැපෙන්නා, උකුස්ස ගන්න පුළුවන් මොකක්ද තමයි තුන්වෙනි යැපෙන්නා. එතකොට 16 උත්තරේ කීයද තමයි? උත්තරේ 3. 16 උත්තරේ කීයද? උත්තරේ 3. හරිද? හරි. කණිකා රහිත සුදුරුද්‍රාණු වර්ගයක් හා කණිකා සහිත සුදුරුද්‍රාණු වර්ගයක් පිළිවෙලින් දැක්වෙන වර්ණය තෝරන්න. හරිද? හරි. බලමු අපි කියන අස්තංග කියනවා මේවා රුධිරය
රුධිරය ළමයි ප්‍රධාන වශයෙන් කොටස් කීයද? කොටස් දෙකයි. ප්‍රධාන වශයෙන් කොටස් කීයද ළමයි? කොටස් දෙකයි. එකක් දේහාණු අනිත් එක රුධිර ප්ලාස්මාව. හරි ළමයි. දේහාණු ආයේ කොටස් තුනයි. මොනවද කොටස් තුන? රතු රුධිරාණු මතක ලියාගන්න. රතු රුධිරාණු, සුදු රුධිරාණු, ඉතින් පට්ටි හා. සුදු රුධිරාණු ආයේ වර්ග දෙකයි ළමයි. වර්ග දෙකයි. එකක් කණිකා සහිත සුදු රුධිරාණු, කණිකා රහිත සුදු රුධිරාණු. හරි ළමයි. මේ හොඳට මතක තියාගන්න ඕනේ. හොඳේ. කණිකා සහිත ඒවා තියෙනවා තුනක්. මොනවද? ඉයසනෝෆිල, නියුට්‍රොෆිල, බේසෝෆිල. ඉයසනෝෆිල, නියුට්‍රොෆිල, බේසෝෆිල. කණිකා රහිත ඒවා දෙකයි. මොනොසයිට, මසාසයිට. තේරුණාද ළමයි? හරි. ඔන්න උනා බෙදේ. මොකද බෙදෙන විදිහ කියන්නේ රුධිරේ කොටස් දෙකයි. මොනවාද? දේහාණු, රුධිර ප්ලාස්මාව, දේහාණු ආය කොටස් තුනයි. මොනවාද? රතු රුධිරාණු, සුදු රුධිරාණු පට්ටිකා. සුදු රුධිරාණු ආය කොටස් දෙකයි. මොනවාද? කණිකා සහිත සුදු රුධිරාණු, කණිකා රහිත සුදු රුධිරාණු. කණිකා සහිත සුදු රුධිරාණු මොනවාද? ඉයසනෝෆිල, නියුට්‍රොෆිල, බේසෝෆිල. කණිකා රහිත ඒවා මොනවාද? මොනොසයිට, මසාසයිල. හරිද? හරි. දැන් බලමු අපි මේක අහලා. කණිකා රහිත සුදු රුධිරාණු වර්ගය. කණිකා රහිත සුදු රුධිරාණු දෙකක් තියෙනවා. මොනොසයිටයි වසාසයිටයි. කණිකා සහිත සුදු රුධිරාණු වර්ගය. කණිකා සහිතව තුනක් තියෙනවා. එල්සනෝෆිල, නියුට්‍රොෆිල, බේසෝෆිල. දැක්කන පිළිවෙලින් දැක්කන වර්ණය වර්ණය. පිළිවෙලින් දැක්වෙන්න ඕනේ. කණිකා රහිත ඒවකට එක ගන්න බෑ, දෙක ගන්න බෑ, තුන පුළුවන්, හතර පුළුවන්. කණිකා සහිත ඒවට තුනේ මොනොසයිට ගන්න බෑ. හතරේ බේසෝෆිල ගන්න පුළුවන්. එතකොට ළමයි මොකද්ද උත්තරේ? 13 උත්තරේ 4. තේරෙනවද? එතකොට මෙන්න මේ උදා පැහැදිලි උත්තරයක් ගන්න. තේරෙනවද? මම හොඳට තියරි කරනවා හොඳට ඔළුවට දාලා මතක තියෙන්න ඕනේ හැමදාම පාඩම් කරන්න ඕනේ මේවා. තේරෙනවද? විද්‍යාව කියන එක හැමදාම අඩුම තරමේ පැය භාගයක්වත් පොඩි වැඩක් හරි කරන්න ඕනේ. තේරෙනවද? විද්‍යාව කියන එකට ඔළුව හදා ගන්න නම්. තේරෙනවද? විද්‍යාව සතියක් විතර අමතක කරලා දීලා ආයෙ ඊළඟ සතියේ කොට දා ගන්න බෑ. තේරෙනවද? ඒ නිසා මේක කොයි වෙලාවෙත් අපේ ඇඟේ තියෙනවා. තේරෙනවද? ටච් එකේ තියෙනවා නැත්නම් මේක කොට දා ගන්න අමාරුයි. තේරෙනවද? නිසා සුපිරියර් හැමදාම මොකක් කරන්න ඕනද? ක්වොලිටි වැඩ ටිකක් කරලා තියන්න ඕනේ. තේරෙනවද? නැත්තම් අපිට අමාරුයි අන්තිම මොහොතේ හිර වෙනවා. තේරෙනවද? ඒතකොට අනිත් විෂයන්ත් එක්ක විද්‍යාර්ථීලා වුණත් විද්‍යාවට ලොකු රිසල්ට් එකක් ගන්න බැරි වෙයි. තේරෙනවද? නිසා ගානට දැන් ටික වැඩ කරගන්න යන්න දැන්ට කාලයක් ඉඳන්ම ලස්සනට පිළිවෙලකට ප්ලෑන් එකක් ඇතුව ඔයගොල්ලෝ මේ වැඩ ටික කරොත් ඔයගොල්ලන්ට ගේමක් ගහ ගන්න පුළුවන්. තේරෙනවද? හරි. බෑ කියලා දාලා දාගන්න එපා. හොඳට වැඩ ටික කරගන්න. හරි ඊළඟේ බලමු. බලන්න. H2O අණුවක ඕවට ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගල ගන්න වන්නේ. බලමු එකසර ඉලෙක්ට්‍රෝන කොහොමද කියලා. දැන් ඔක්සිජන් අණුවක් අපි ඇන්දොත් ඔන්න ඔහොම තමයි තියෙන්නේ. මේ ඔක්සිජන් ඇන්දොත් හරිද? එතන 1 2 3 4 5 6 7 8යි. ඒ S එකේ සම්පූර්ණ වෙන්නේ බෑ මේක වන්දන හදද්දි. තේරෙනවද? එතන 1 2 3 4 5 6 7 8යි. තේරෙනවද? එතන මෙන්න මේ නිදහසේ තියෙන ඒවට තමයි අපි කියන්නේ මොනවා කියලා ළමයි එකසර ඉලෙක්ට්‍රෝන කියන්නේ. මොනවා කියලා කියන්නද? එකසර ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ මෙන්න මේ නිදහසේ තියෙන ඒවා. හරිද? එතන මේක එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. යුගල් කීයක් තියෙනවද? යුගල් කියන්නේ දෙකයි. යුගල් කියන්නේ 1 2 මේක එකක් මේක අනිත් එක. යුගල් කියලා ළමයි යුගල් දෙකයි. එතකොට අහවදී බලන්න එකසර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා? එකසර ඉලෙක්ට්‍රෝන කීයද මේකේ? එකසර ඉලෙක්ට්‍රෝන දෙනවා 4. එහෙනම් යුගල් කියන්නේ දෙකයි. 14 උත්තරේ 1. දැන් 15 ගන්න. 15. එන්න 15ට. 15.
එක්තරා දිනක නුවරඑළිය නගරයේ දිවා උෂ්ණත්වය සෙල්සියස් 16ක් වේ. එහි රාත්‍රී උෂ්ණත්වය සෙල්සියස් 4ක් වේ. එදින නුවරඑළිය නගරයේ දිවා රාත්‍රී උෂ්ණත්ව අන්තරය අහන්නේ. උෂ්ණත්ව අන්තරය. සාමාන්‍යයෙන් ළමයි කෙටි ක්‍රමයක් උෂ්ණත්ව අන්තරයක් හොයද්දී සෙල්සියස් කෙල්වින් කරන්න ඕනි නෑ. මෙහෙම අපිට ගන්න පුළුවන් 12යි කියලා දෙනවා. හැබැයි අපි නිකම් මොකක් කරලා බලමුද? කෙල්වින් කරලා බලමු. හරිද? කෙල්වින් කරන්න අමාරු නෑ. කෙල්වින් කරන්න තියෙන්නේ ඕනම ඉලක්ක මොකක් කරනවද? ඕනම සෙල්සියස් අගය මොකක් කරනවද? 203ක් එකතු කරනවා. 16 203 කියුණා 9යි. මෙතන 1යි 8යි 289 නේ. මේකට 4ක් කරුණාම 277යි. මේ කියනවා නම් 2යි දෙක කරනවා 1යි 12යි කියලා. හැබැයි මෙහෙම නිකන් අන්තරයක් ගද්දී හතරමත් දෙයක් නැහැ. අන්තරයක් ගද්දී කෙල්වින් කරන්න ඕනිමයි කියලා එකක් නැහැ. අන්තරය එකමයි. 16න් 4 කරනවාම 12යි. තේරුණා නේද? අන්තරය එකමයි. හරි. අන්තරය කියන්නේ වැඩි කියන අඩු එක අඩු කරලා වෙනස ගන්නවා වෙනස්. හරි. හරි. ඊළඟ 16 බලමු 16 16 තමයි මෙතනින්ම ගියා නේ 16 බලමු 16 අයිසෝප්‍රීන් අණුවක ඇති දිත්ත බන්ධන ගණන වන්නේ. මේ රබර් වල නේ රබර් වල අයිසෝප්‍රීන් අණුව ඇති දිත්ත බන්ධන ගණන වන්නේ. දැන් අයිසෝප්‍රීන් නම් කියන අණුවක් අඳින් බලන්න මෙන්න මෙහෙම තියෙන අයිසෝප්‍රීන් අණුව මෙතන ඩබල් බොන්ඩ් එකක් තියෙනවා 3h3 මෙතන දෙනවා ICH ආයෙ මෙතන ඩබල් බොන්ඩ් එකක් එනවා CH2 හරි. කොහොමද තමයි තියෙන අයිසෝප්‍රීන් අණුව? එතකොට අයිසෝප්‍රීන් අණුවේ තියෙන ඩබල් බොන්ඩ් ගාන වන්නේ ඩබල් බොන්ඩ් කීයක් තියෙනවද ළමයි? ඩබල් බොන්ඩ් තියෙනවා ඩබල් බොන්ඩ් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඒ කියන්නේ දිත්ත බන්ධන කීයක් තියෙනවද ළමයි මේකේ? දිත්ත බන්ධන දෙකක් තියෙනවා. හරිද? ඒතර අයිසෝප්‍රීන් අණුවේ දිත්ත බන්ධන කීයක් තියෙනවද? දිත්ත බන්ධන දෙකක් තියෙනවා. හරි. බලන්න ඊළඟ 14 14 න් ළමයි 14 14 හරි. බලන්න 14 කමල් දිගු කාලයක සිට වීදුරු කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි. ඔහුගේ පෙනහළු පටක ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින බව වෛද්‍ය පරීක්ෂණයකදී පෙළෙවි. මේ අනුව කමල් කුමන රෝගී තත්ත්වයෙන් පත් වී සිටිනවා. වීදුරු වල තියෙනවා මොනවාද ළමයි? සිලිකා. එහෙනම් සිලිකා කාලයක් පෙනහළු වල තැන්පත් කරන ලෝක හැදෙනවා රෝගය. සිලිකෝසිස් කියන රෝගය හැදෙනවා. එතකොට උත්තරේ 17 කීයද ළමයි? 17 4 18 වෙනකම් 18 බලමු 18 ළමයි මේ මාත් එක ලියාගන්න මේවා හරිද මම සුප්‍රේට ගේවන් ගහන්න ඕනේ 18 බලන්න 18 අලිංගික ප්‍රජනනයේදී එක විශාල ජනිතයන් සංඛ්‍යාවක් කෙටි කාලයකින් බිහි වෙනවා. ඒක හරි. තේරෙනවද? දැන් බැක්ටීරියා වගේ කට්ටිය මොනවද කරන්නේ ළමයි ගොඩක් අලිංගික ප්‍රජනනය. තේරෙනවද? ඒතර අලිංගික ප්‍රජනනය කරද්දී බැක්ටීරියාට ශීඝ්‍රයෙන් මොනවා වෙන්න පුළුවන්ද? වර්ධනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු ගුණණය වෙන්න පුළුවන්. තේරෙනවද? ඒතර මේකේ මොකද විශාල ජනිතයන් සංඛ්‍යාව කෙටි කාලයකින් බිහි කරගන්න පුළුවන්. හරි. ඌර්ණ විභාජනය සිදුවේ නෑ. ඌර්ණ විභාජනය සිදු වෙන්නේ ලිංගික ප්‍රජනනයේ. හරි. ජන්මාන නිපදවීමක් සිදු වෙන්නේ නැහැ. ජන්මාන නිපදවෙන්නේ නැහැ. සුක්‍රාණුවේ ඩිම්බසයිලය හැදෙන්නේ මොකේද? ලිංගික ප්‍රජනන. පරිසරයට වඩා උචිත ලක්ෂණයක් සහිත නව ජීව විශේෂයක් ඇතුලේ එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ ලිංගික ප්‍රජනන. හරි. මේ හොඳට මතක තියාගන්න. හරි. ඊළඟට යන 19ට 19 තමයි දර්පණයක නාභිදුර මොකක්ද දර්පණයක නාභිදුර සෙන්ටිමීටර 30ක් වේ. එම දර්පණයේ ප්‍රධාන අක්ෂය මත වස්තුවක් ලැබූ විට දර්පණය මගින් සාධිත වෙන්නේ තාත්වික වන අතර එහි විශාලත්වය වස්තු විශාලත්වයට සමාන වේ.
දර්පණයේ සිට වස්තුවට ඇති දුර සොයන්න. මේක මේ තාත්විකට බිම්බ හදන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අවතල දර්පණයක් නේ. හරිද ළමයි? මෙතන F කියලා ගත්තා මෙතන C කියලා. හරිද? ඔයගලන්ට මතක ඇති වස්තුවට සමාන නම් වස්තු විශාලත්වයට සමාන නම් මේක කියන්න ඕනේ අපි කොහෙන්ද? ප්‍රධානක්ෂේ කොහෙන්ද? වක්‍රතා කේන්ද්‍රය මගින් තමයි මේක කියන්න ඕනේ. ඒක කොහෙන්ද ළමයි කියන්නේ? වක්‍රතා කේන්ද්‍රයෙන් තමයි කියන්නේ. හරිද? එතකොට මේ වක්‍රතා කේන්ද්‍රයෙන් තිබ්බම පස්සේ ප්‍රධානක්ෂයට සමාන්තර වෙන කිරණය මොකක් කරා යනවා ළමයි? නාභිය හරහා යනවා. මොකක් කරා යනවද? නාභිය හරහා යනවා. හරිද? ඊළඟට අපි තව කිරණයක් අල්ලගෙන බලනවා නාභිය හරහා යන කිරණය මොකක් යනවද? ප්‍රධානක්ෂයට සමාන්තරව යනවා. නාභිය හරහා පැමිණෙන කිරණය මොකක් කරනවද? ප්‍රධානක්ෂයට සමාන්තරව යනවා. එතකොට අපි මෙතනින් ගත්තොත් මෙතනින් එනවා අපිට මොකද්ද? තාත්වික වස්තු විශාලත්වයට සමාන විශාලත්වයක් තියෙන යටිකුරු වස්තුවක් එනවා. තේරෙනවද? එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා මොකද්ද? වක්‍රතා කේන්ද්‍රයේ සමානයි මොකද්ද? නාභිදුර වගේ දෙගුණයක්. එහෙනම් නාභිදුර වගේ දෙගුණයක් කියන්නේ නාභිය දුර 30යි දෙවරක් කියන්නේ 60යි සෙන්ටිමීටර. තේරෙනවද? ඔන්නෝ තමයි මේක ගණන් හදාගන්න ලස්සන. තේරෙනවද? එතකොට මෙන්න මේක 19 උත්තරේ කියද? උත්තරේ 2. හරි. 19 උත්තරේ 2. හරි. 20 බලන්න ළමයි. පේශි පටකයක රූපයක් පහත දී ඇත. එම පේශි පටකයේ නම හා එහි ක්‍රියාකාරීත්වය නිවැරදිව දැක්වෙන වර්ණය තෝරා. බලන්න. මේ මොකද්ද ළමයි මේ පේශි පටකය මේ ශාකණය වෙලා තියෙන්නේ. මේක මොකද්ද මේ? හර්ට් පේශි පටකයක් නේ. එතකොට මේ හර්ට් පේශි වල ක්‍රියාකාරීත්වය මොන වගේද? ඉච්ඡානුග අනිච්ඡානුගද? අනිච්ඡානුගයි. එතකොට හර්ට් පේශි අනිච්ඡානුගයි කියලා උත්තර දෙන්නේ නේද? 24. 20 උත්තරේ කියලා 4. හරිද? හරි. ගණන 21 21 වැවක ජල මට්ටමේ සිට මීටර 2ක් තිරස්ව පහළින් පිහින් ලක්ෂයක් මත ජලය මත ඇති කරන පීඩනය කොපමණද? ජලය මත ඇති කරන මොකක්ද අහලා තියෙන්නේ තමයි පීඩනය අහලා තියෙන්නේ. පීඩනය අපිට ගන්න සමීකරණයක් තියෙනවා කියන්න බලන්න කියන්නට කියන්නේ P සමානයි h rho g. හරිද? බාන h කියලා දිනවද h කියන මීටර 2යි. rho දීලා තියෙනවා ඝනත්වය දීලා තියෙනවා ඝනත්වය කියලා තමයි 1000 kgm ඍණ 3. ගුරුත්වත්වරණය දීලා තියෙනවා කියලා තමයි 10යි ms ඍණ 2. දෙවරක් 1000 2000යි 2000 ඒවා 10ක් කියන්නේ කියලා තමයි 21000යි නේ. 21000 මොනවාද? පැස්කල්. මේක තියෙන්නේ මොකද්ද? නිව්ටන් ආර්ගුමන්ට් නිව්ටන්. තේරුම් මෙන්න මේවයි ළමයි මේවා හදන්නේ. මේ බලන්න. તો P කියන්නේ පීඩනය, H කියන්නේ උස, ρ කියන්නේ ඝනත්වය, G කියන්නේ මොකද්ද? ගුරුත්වයට තොරණය. තේරුණාද? හරි. මේවා නම් දාගන්න පුළුවන් වෙනවා. මේවා සමීකරණේ තියෙන විදිහටම ආදේශ කරලා. තේරුණාද? සමීකරණේ තියෙන විදිහටම ආදේශ කරලා ඊපස්සේ මොකක් කරන්න පුළුවන්ද? ගාන්ට උත්තරේ එනවා. තේරුණාද තමයි? හරි. ඊළඟට බලමු. 22 අමාලිගේ සම වියලි වන අතර ඇයගේ වැලපිට දණහිස ආදී ස්ථානවල කටු වැනි බිබිලි මතුවිය. තවද ඇයගේ ඇසේ බීටෝල අප ඇති විය. ඇසේ මොකද්ද ලැබෙන්න තියෙන්නේ? බීටෝල අප ඇති වෙලා තියෙනවා. අමාලි පෙළුණුවේ පහසුණා කුමන විටමිනේ උණතාවයෙන්ද? හරිද? සාමාන්‍යයෙන් තමයි මේ මම කියලා දෙනවා. ඇසේ තියෙන්නේ මොකද්ද? විටමින් A. එතන පටලෙද්දි මොකක් කොහොමද මනස තියෙන්නේ? බිලේකෝගේ වගේ. මොනවාද? විටමින් B. කට ඇතුළ ගත්තොත් මොකක්ද තමයි? විටමින් C. තේරෙනවද? අස්ථි පිළිබඳව ගත්තොත් විටමින් D. තේරෙනවද? ලිංගික රූපවල දාගත්තොත් ඒක මොකද්ද? විටමින් E. හරිද? රුධිරය කෙරෙහි ගැසීම ගත්තොත් විටමින් K. තේරෙනවද? අන්න එහෙම ගන්න කියලා තියෙනවා. ඒතකොට ඇහි තියෙන මොනවාද?
B වල අප හැදෙන්නේ මොකෙන්ද තමයි විටමින් A වල 22 උත්තරේ 1. තේරෙනවද? මොනවද තමයි ලස්සනට ගන්න. හරිද? 22 උත්තරේ 1. 23 බලන්න. 23 ප්‍රභා සංශ්ලේෂණයේ සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශය අසත්‍ය වේද? බලමු අසත්‍ය වෙන එක. ප්‍රභා සංශ්ලේෂණයේ කෘත්‍රිම වශයෙන් සිදු කළ හැකි වේ. කෘත්‍රිම වශයෙන් සිදු කරන්න බෑ. තේරෙනවද? එතකොට උත්තරේ ඉන්නේ 23 1. බලන්න ඊළඟ ඒවා. ප්‍රභා සංශ්ලේෂණයේදී සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කරේ ඒක හරි. තේරෙනවද? සූර්ය ශක්තිය මොන ශක්තිය බවට පත් කරනවද? රසායනික ශක්තිය බවට පත් කරනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී අතුරු ඵලයක් ලෙස O2 නිෂ්පාදනය වෙන්නේ ඒක හරි. අන්න අතුරු ඵලයේ O2 ප්‍රධාන ඵලය මොකද්ද? ග්ලූකෝස්. තේරෙනවද? අතුරු ඵලයේ O2 කියලා අපිට මොකද කියලා. ප්‍රභා සංශ්ලේෂණයේදී නිෂ්පාදනය වන ග්ලූකෝස් පිෂ්ඨය ලෙස ශාක පත්‍ර තුල తాවකාලිකව සංසිඳ වේ. ඒක හරි. අපි පිෂ්ඨ පරීක්ෂාවක් කරනවා ඒවටනේ. ඒක පිෂ්ඨය මොකද්ද මේ ග්ලූකෝස් ටික පිෂ්ඨය ලෙස తాවකාලිකව තැන්පත් කරලා පරිවහනය කරන්නේ මොකක් ලෙසද ළමයි? සුක්‍රෝස් ලෙස. තේරුණා? සුක්‍රෝස් ලෙස පරිවහනය කරලා ආයි තැන්පත් කරන්නේ මොකක් වඩපත් වෙනවද? පිෂ්ඨය කරලා තැන්පත් කරලා. තේරුණාද ළමයි? මොකක්ද තමයි මේක ලස්සනට මම හිතින් ඔළුවට ගලාගෙන යනවා ගාන්ත. තේරුණා? ඒක තමයි මේවා ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. හරි 24 බලන්න 24 මෙම නෝට් ඩවුන් කරගන්න. හරි 24 එන්න 24 දිවිලිංගික පුෂ්පයක රූප සටහනක් පහත දී ඇත. ජායාංගයට හා භූමාංගයට කොටස් දෙකක් පිළිවෙලින් දැක්වෙන්නේ. හරි බලමු. ඒ කිය ජායාංගයට අයිති වෙන එක බලමු ළමයි මොනේ. ජායාංගය කියන්නේ ගෑනු කොටසනේ. ජායාංගයට කොටස් තුනක් පැහැදිලිනවා. ගෑනු කොටසනේ. මොකද්ද? කලංකය, ඊලය, බිම්බ, කෝෂය. ඕඩින අයිති වෙන ළමයි. කුමන්ගයට මොකක්ද අයිති වෙන්නේ? කුමන්ගයට කොටස් දෙකයි. පරාගධානියයි. ළමයි සූත්‍රිකාවනේ. පරාගධානියයි සූත්‍රිකාවයි පෙන්නන්නේ C තමයි පරාගධානිය. මේක පාඩින්දිය. C තමයි මොකද තමයි පරාගධානිය. D තමයි මොකද සූත්‍රිකාව. A තමයි ළමයි කලංකය. E කීලය. D බිම්බ කෝෂය. හරිද? එතකොට ගෑනු කොටසේ ජායාංගයේ කොටසින් මොකක්ද වෙන්නේ? කලංකය කියලා බිම්බ කෝෂය යනවා. කුමංගයේ කොටසින් මොකක්ද වෙනවා තමයි පරාගධානියයි සූත්‍රිකාවයි තියෙන්නේ. හරිද ළමයි? එතන මේකේ අහලා තියෙන්නේ ජායාංගයේ අයත් කොටස කොයි කුමංගයේ අයත් කොටස කොයි පිළිවෙලින් දැක්ක. බලමු ජායාංගයේ අයත් කොටස තියෙනවද? A තියෙනවා. මේකේ C තියෙනවා. උත්තරේ පළවෙනි එක. උත්තරේ පළවෙනි එකෙන්ම ගන්න පුළුවන්. හරි. ඊළඟ 25 ජීවිතය වැදගත් වෙනවා. 25 බලන්න 25 රූපයේ දැක්වෙන පරිදි P වීදුර තුල Q වීදුර සිර වී ඇත. මෙන්න එක වීදුරක් ඇතුලේ තව වීදුරක් මොකක් කරලා දෙන ළමයි සිර වෙලා තියෙනවා. වීදුරු දෙක පහසුවෙන් වෙන් කර ගැනීම ඉවතර ගැනීම සඳහා පහසන කුමන උපක්‍රමය වේද? හරිද? මේක ඇත්තටම කියනවායි ද්‍රව ප්‍රසාරණය. මොකද කන ප්‍රසාරණය කියන්නේ. හරිද ළමයි? එතකොට මෙන්න මේකේ තාපය ලැබෙද්දී මොකක් කරනවද? වස්තුව ප්‍රසාරණය වෙනවා. හරිද? ප්‍රසාරණය කියන්නේ මොකද්ද? වස්තුවේ තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. හරිද ළමයි? එතකොට තාපය ඉවත්ව යද්දී මේ වස්තුවේ තාපය ඉවත්ව යද්දී තාපය ඉවත් යද්දී මොකක් කරනවද? වස්තුව සංකෝචනය වෙනවා. තේරෙනවද? ඒක තමයි දැන් මේකේ වීදුරු දෙකක් හිර වෙලා තියෙනවා නම් අපි උඩ වීදුරු වලට මොකක් කරන්න ඕනද? ඒක පොඩි කරන්න ඕන. ඒක පොඩි කරන්න නම් අපි ඒකට මොනවද දාන්න ඕන තමයි? අයිස් දාන්න ඕන. තේරුණා? ඊළඟ වීදුර මොකක් කරන්න ලොක් කරන්න ඕන. ඒතකොට තමයි වීදුරු දෙක මොකක් කරන්න අපිට කලව ගන්න පුළුවන් මේ. තේරුණා? යට වීදුරුව ලොකු වුණාට ලොකු වෙන්න නම් අපි අනිවාර්යෙන් ඒකට තාපය ලබා දෙන්න ඕනේ. තාපය ලබා දෙන්න ඕන ඒකට මොකක්ද දාන්න ඕන තමයි? උණු වතුර දාන්න ඕන. තේරුණා? එතකොට
උත්තරේ ලෙස අපිට ගන්න වෙන්නේ Q විදුලට සිසිල් ජලය දානවා T විදුල තියෙන එකට උණු ජලය දානවා උත්තරේ 2. හරිද? එතකොට 25 උත්තරේ 2. බලන්න 26 26 ශිෂ්‍යයෙකු විසින් කර ඇති පහත් දෙකෙන් එකක් සලකන්න. හරි බලමු. A. කුමාර ආසමනයේ භාවිතයේ කුරුඳු කොළ වලින් කුරුඳු තෙල් නිස්සාරණය කරගත හැකියි. හරි. කුමාර ආසමනයේ භාවිතයෙන් තමයි මොකක් කරන්න ළමයි කුරුඳු තෙල් සගන්ධ තෙල් නිස්සාරණය කරගන්නේ. හරි. භාගික ආසමනයෙන් බොර තෙල් වලින් පෙට්‍රල් ලබා ගත හැකියි. ඒක හරි. දැන් බොර තෙල් පෙට්‍රල් කරන්නේ භාගික ආසමනය. සරල ආසවණයෙන් ලින් ජලයෙන් ආශ්‍රිත ජලය ලබා ගත හැකි. ඒකත් හරියට. ආශ්‍රිත ජලය හදන්නේ සරල ආසවණයෙන්. එතකොට ABC සියල්ලම සත්‍ය වේ. ඒතර උත්තරේ කියලා ළමයි 26 හතර. 27 බලන්න 27 පාසන කුමන ප්‍රතික්‍රියාව උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් වේද? බලන්න 27 බලන්න. 27 බලන්න ළමයි. පහත කුමන ප්‍රතික්‍රියාව උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් වේ. සාමාන්‍ය උදාසීනීකරණ ප්‍රතික්‍රියාව කියනවා S+ උයි OH minus එකතු වෙලා ජලාංගයක් හැදෙන එක. හරි උදාසීනීකරණය කියලා කියන්නේ. හරි තමයි. ඒතර මෙහෙම උදාහරණයකට තියෙන්නේ අපිට මෙන්න මේකනේ. මොකද තුන්වෙනි එක විතරයි තියෙන්නේ. වාෂ්මයක් තියෙනවා. ආම්ලයක් තියෙනවා. මේක කරමුත් වෙනවා NaCl දාන ස්කූල් හැදෙනවා. උදාසීනීකරණය වෙයි. එතනම උදාසීනීකරණය වෙද්දී ජලාංග හැදෙනවා. ඒක උත්තරේ 27 3. හරි. 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 ඊළඟ ළමයි 28ට 28 බලන්න. එන්න මොළවේ කාබනේටයේ සූත්‍රය M2CO3 Me ක්ලෝරයිඩේ රසායනික සූත්‍රය කුමක්ද? හරි Mගේ ක්ලෝරයිඩේ රසායනික සූත්‍රය හා. හරි ගමන්. දැන් අපි ඇත්තටම මේක කඩලා ලිව්වොත් MCO32 minus නේ. කොහොමද එන්නේ ළමයි? හරිද? එතකොට මෙන්න මේ දෙක කාගේ දෙකක්ද නම? කාබනේට්ගේ දෙක. ඇයි මේ මාරු විලා ලියවෙන්නේ? එහෙනම්. එතකොට මේ දෙක කාගේද? කාබනේට්ගේ දෙක. එතකොට මේ කාබනේට් මේ තුන මුගේ මේ තුන කාබනේට්ගේමයි. මෙතන කිසිම අංකයක් නැහැ නමයි. මෙතන කිසිම අංකයක් නැහැ කියන්නේ M ගේ සංයුක්තාවය කීයක් කරනවද? M ගේ සංයුක්තාවය එකක් වෙනවා. හරිද? එතකොට අපි M ගේ සංයුක්තාවය හොයාගත්තා. හරි. එතකොට M ගේ සංයුක්තාවය දන්නවා ක්ලෝරයිඩේ සංයුක්තාවය අහන්න. ක්ලෝරයිඩ් සංයුක්තාවය මෙන්න මෙහෙම තියෙනවා. ක්ලෝරයිඩ් තුවා මෙන්න මෙහෙම දිනනවානේ. මෙන්න මෙතනදී ඍණ එකයිනේ ඍණ එක නම් මෙයාගේ කීය සංයුක්තාවය එකක් වෙනවා. මේ M ගේ සංයුක්තාවය එකයි. මේ දෙක මාරු කරලා ලියුවහම මාරු වෙන්නේ නැහැ. ගුණධර්ම එකයි. ඒතොරින් CM තමයි උත්තර. එහෙනම් මාරුවා මාරු දෙයක් නේ. එහෙනම් මෙතන නිස්පංකයක් නැහැ. අංකයක් නැති නිසා මොකද්ද? M අපි ගන්න පුළුවන් සංයුක්තාවය එකයි කියලා. සංයුක්තාවය එකයි නම් මෙතන එකයි. ක්ලෝරින් ගේ සංයුක්තාවය එකයි. ඒක අපිට නම් වාක්‍යද MCl කියලා. හරිද නේද? හරි. එතකොට 28 උත්තරේ 1. මමයි ගන්න. හරි ළමයි බලමු ඊළඟට 29. අපි සුපිරි ගන්න. CO2 වායුවේ ග්‍රෑම් 22ක ඇති ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව කීයද? හරිද? බලන්න ළමයි මුලින්ම අපි CO2 අනුනේ ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද? O පරමාණු ගණන. O පරමාණු ගණන. O පරමාණු ගණන කියලා ළමයි දෙකක් තියෙනවා. මේ එක අණුවක ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද ළමයි? දෙකක් තියෙනවා. එක අණුවක ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එතන අපි මුලින්ම බලමු CO2 අණු ගණන. CO2 අණු ගණන. හරිද ළමයි? CO2 අණු ගණන ගන්න ලේසි සමීකරණයක් තියෙනවා. ඒක O level syllabus එකේ යන්නේ නැහැ. n සමානයි m n. එහෙනම් එතන මේ n කියන අණු ගණන
සිම්පල් n කියන්නේ මවුල ගණන, කැපිටල් N කියන්නේ අවගාඩ්‍රෝ නියතේ. හරිද? හොඳට අහගන්න. හරි. එතකොට CO2 ග්‍රෑම් 22ක අපි බලන්න ඕනේ අණු කීයක් තියෙනවද කියලා. හරිද? අණු ගණන හොයාගන්න කලින් අපි දැන් මේකෙන් හොයාගන්න ඕනේ මවුල ගණන. ඇයි මේකට ආදේශ කරන්න එපා අපි මවුල ගණන. නිසා අපි මේකෙන් මොකක් හොයාගන්න ඕනේ? CO2 මවුල ගණන හොයාගන්න ඕනේ. දැන් සමාන m දෙකීම m දාන්න පුළුවන්. හරිද? m දෙනවා ගේද ග්‍රෑම් 22යි. සමීකරණ තියෙන විදිහටම ආදේශ කරා. තේරුණා? CO2 වල මෞලික ස්කන්ධය මට ගන්න පුළුවන් C කීයද? C වල කීයද මෞලික ස්කන්ධය ගන්න පුළුවන් අපිට මොකෙද නැහැ නෝ. CO2 වල මෞලික ස්කන්ධය C 12යි. O 16 දෙකක් තියෙනවා. 16 දෙකක් කියන්න මම කීයද? 32යි. එතකොට එනවා 44යි G මෞලයට කියලා. එතකොට මට මේක ගන්න පුළුවන් කීයද කියලා ළමයි 44යි G මෞලයට කියලා ගන්න පුළුවන්. D ට G කැපෙනවා. මට මෞල ගන්න එනවා මේක කීයක් කියලා ළමයි භාගයක් කියලා. මම කීයක් කියලා එනවා ළමයි භාගයක් කියලා එනවා. හරිද? දැන් CO2 අනුගණනනේ වරනේ. ඒ භාගයක් කියනකොට දානවා මෙතන. ගුණ කරන අවගාඩෝනේ 6.2 10 20 ගුණ. තේරුණාද? හරි. එතකොට අපි CO2 අනුගණන දාන්න. හරි. අපිට ඕනේ ඔක්සිජන් පරමාණු ගන්න. මොනවාද ඕනේ? ඔක්සිජන් පරමාණු ගන්න. හරිද? ඔක්සිජන් පරමාණු ගන්නේ මේ CO2 අණු ඇතුලේ ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද ළමයි? ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ අණු ගාන වගේ කී ගුණයක් තියෙනවද? අණු ගාන වගේ දෙගුණයක් තියෙන්න ඕනේ. එතකොට භාගයයි ගුණ කිරීම 6.2 ඒ වගේ කීයක් තියෙනවද ළමයි? දෙගුණයක් තියෙන්න ඕනේ. හරි. මේ දෙකට අපි මේ දෙක කපන්න පුළුවන්. ඒකට උත්තරේ වාහනේ කියන්නේ කියලාද? 6.2 භාගයේ 29 කිය. මොනේ නේද තමයි උත්තරේ. එතකොට බලන්න උත්තරේ කියලා. ඉතින් මේ දෙක. හරි. හරි. 30 බලමු 30. එක්තරා මූල ද්‍රව්‍යයක ලක්ෂණ තුනක් පහත දී ඇත. ස්පටික ආකාරයෙන් මෙන්ම අස්පටික ආකාරයෙන්ද ස්පටිකක් තියෙනවා අස්පටිකක් තියෙනවා. ජලයේ ද්‍රාව්‍ය වන අතර CS2 ද්‍රාවකය තුල හොඳින් තියෙනවා. මෙතනම අගල ගන්න පුළුවන්. CS2 වල හොඳින්ම දිය වෙන මොනවද ළමයි? සල්ෆර් තමයි දිය වෙන්නේ. මිල් පාට දැල්ලා සයිට වාදිය දැවේ ඒකමවත් දෙන්නවා. සල්ෆර්. ඒතකොට 30 උත්තරේ කියලා ළමයි 30 උත්තරේ 4 සල්ෆර්. හරි. 30න් කීයක් හරිද ළමයි? මට දාන්න චැට් එකේ ඉක්මනින් 30න් කීයක් හරිද කියලා. තිහින් කියලා ඉක්මනින් හරි. අපි එන්න එතන කතා කරමු 31. 21 බලන්න ළමයි. ස්පර්ශ පවතින රළු පෘෂ්ඨ සහිත වස්තු දෙකක් අතර සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය මත රඳා පවතී. වැරදි. වර්ගඵලය මත කවදාවත් සීමාකාරී ඝර්ෂණ බලය රඳා පවතින්නේ නැහැ. හරි. දෙක අභිලම්බ ප්‍රතික්‍රියාව හා ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය මත රඳා පවතී. ඒක හරි. තේරුණා ළමයි? අභිලම්බ බලය වැඩි වෙන සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. හරිද? පෘෂ්ඨය රළු වෙන සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. තේරුණාද ළමයි? හරි. ඒතර උත්තරේ 2. ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය හා පෘෂ්ඨ වර්ගඵලය මත රඳා පවතින්නේ නැහැ. එතන ඔන්න ලියා ගන්න ඔට්ටයක් දා ගන්න. සීමාකාරී ඝර්ෂණ බලය වර්ගඵලය මත රඳා නොපවතී. 32 වල මෙන්න මේ ගාන ආදී විශේෂයි මේ ගාන ගොඩක් ඇවිල්ලා තියෙනවා පේපර්ස් වල. 32 සඳ මතු පිටදී ගුරුත්වාකර්ෂණ ත්වරණය පෘථිවියෙන් 6න් 1යි. පොළොව මතු පිටදී ගුරුත්වාකර්ෂණ ත්වරණය 10 ms නම් ස්කන්ධ 60ක් පරිගණකගාමීකගේ බර සඳ මතු පිටදී කොපමණ නියමයි. බරණ යාන් ළමයි ඉන්න බරේ සමීකරණ ලියා ගන්න. බර නැතුව ලියා ගන්න. W සමානයි
mg. W කියන්නේ බර, m කියන්නේ ස්කන්ධය, g කියන්නේ වෘත්තජ ත්වරණය. හරිද? m දීලා තියෙනවා. ඉතින් m වෙනස් වෙන්නේ නැහැ. පදාර්ථ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ස්කන්ධය කිලෝග්‍රෑම් 60යි. g දීලා දෙනවා පෘථුවියේ ගුරුත්වජ ත්වරණය මෙන් 6න් එකක් කියලා. පෘථුවියේ ගුරුත්වජ ත්වරණය මෙන් 6න් එකයි. තේරුණාද? පෘථුවියේ ගුරුත්වජ ත්වරණය 10යි. ඒක වගේ කියද්ද 6න් එකයි. තේරුණාද? මෙතනින් යනවා මට කීයද? 60 වරක් 10 කියන්නේ 600යි. 600 බෙදන්න තියෙන්නේ 6. 600න් බෙදුවම තමයි කියන්නේ මොනවද? නිව්ටන් 100ක් වඩා. උත්තරය නිව්ටන් 100. හරි. ඊට අපි 33 මේක හරියද තමයි? හරි. 33 ජලය මවුල 10ක් තුල NaOH මවුල දෙකක් දියතරවට ලැබෙන ද්‍රාවණයේ NaOH මවුල වාගේ. හරිද? ජලය තියෙනවා ළමයි මවුල 10ක්. NaOH තියෙනවා ළමයි මවුල 2. හරි. මේක අහනවා මගෙන් NaOH කිය මවුල භාගය. NaOH කිය මවුල භාගය. NaOH කිය මවුල භාගය අහනවා නම් මේක ගන්න වේස් ක්‍රමයක් මේක හොඳට මතක තියාගන්න. අහනිකාගේ මවුල දාන්න උඩට දාන්න. අහනිකාගේ මවුල දාන්න උඩට දැම්මා. යටට මුළු ද්‍රාවණයේ මවුල දාන්න දැම්මා. 10යි 2යි ගියේ තමයි 12යි මවුල. මුළු ද්‍රාවණයේ මවුල දාන්න ගත්තා. මවුල වලට මවුල කැඩුනා. ඒකක නෑ මවුල භාග වලට. මේක මේක කැඩුනා 1යි 6යි කියලා. එක බෙදීම 6යි. එතකොට 33 අංක දෙක තමයි උත්තරේ. හරිද? ඊළඟට 34. 34 බලන්න. මේක මකන්නනේ. හරි. මේ මවුල භාග ගන්න හරියට ඒකී ඈ. මෑත් දෙයක් නෑ ඉස්සර. 34 බලන්න. රූපේ දක්වා ඇති කෝෂය සම්බන්ධයෙන් කුමන ප්‍රකාශය අසත්‍ය වේද? හරිද? කියන විද්‍යුත් රසායනික කෝෂයන් තමයි මේක එකක් ශ්‍රේණි අකඩ අනිත් එක කියන කොපරනේ මුලින් කනෙක්ට් කරලා තියෙන්නේ. හරි. මම දාලා රූපයක් කියන්නේ හරිද? හරි. කාන්ත H2SO4 කියන එකකින් බලන්න. සාමාන්‍ය ළමයි සක්‍රියතා ශ්‍රේණිය ඉහළ පවතිනවා. මෙන්න මේ කවුද? මේ දෙන්නගෙන් බැලුවොත් සක්‍රියතා ශ්‍රේණිය උඩ මේ කවුද? Fe. සක්‍රියතා ශ්‍රේණිය පල්ලෙහෙන් ඉන්නේ කොපර්. එහෙනම් සක්‍රියතා ශ්‍රේණිය උඩින් ඉන්නේ Fe නම් ළමයි සක්‍රියතා ශ්‍රේණිය උඩ ඉන්න කෙනා තමයි ඔක්සිකරණය වෙන්නේ. මොකක් වෙන්නේද? ඔක්සිකරණය වෙන්නේ මෙන්න මෙයා. තේරෙනවද? සක්‍රියතා ශ්‍රේණිය උඩ ඉන්න කෙනා තමයි මොකක් වෙන්නේද? ඔක්සිකරණය වෙන්නේ. සක්‍රියතා ශ්‍රේණිය යට ඉන්න කෙනා තමයි මොකක් ප්‍රමාණය මොකක් වෙන්නේද? ඔක්සිහරණය වෙන්නේ. හරි. එතන ඔක්සිකරණය වෙන එකට අපි කියන මොකක් කියලා තමයි ඇනෝඩය කියලා. මොකක් කියලා කියන්නේ ඇනෝඩය කියලා කියනවා. ඔක්සිහරණය වෙන එකට අපි කියන මොකක් කියලා තමයි මොකක් කියලා තමයි කැතෝඩය කියලා කියන්නේ. හරිද? සාමාන්‍යයෙන් විද්‍යුත් රසායනික කෝෂයක කැතෝඩය දාන්න. තේරෙනවද? මතක තියාගන්න කෝ කියන්නේ කියලා. තේරෙනවද? කෝෂයේ කැතෝඩය දාන්න. තේරෙනවද? සාමාන්‍යයෙන් මේකේ මේ කැතෝඩය විද්‍යුත් රසායනික කෝෂයක කැතෝඩය දාන්න. ඒතර මේක අර්ථ දාන්න නම් මේක මොකක් වෙනවද තමයි? වෙන වෙන්න ඕන. හරිද? හරි. බලමු අපි දැන් උත්තර දෙමු. යකඩ දහඩුව ඇනෝඩය ලෙස ක්‍රියා කරයි. ඒක හරි. ඇයි සක්‍රියතා ශ්‍රේණිය ඉහළදී. හරිද? කොපර් දහඩුව අසල ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් සිදුවේ. ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් සිදුවේ. හරි. කොපර් දහඩුව අසල මොකද වෙන්නේ? ඔක්සිහරණය තමයි වේ. යකඩ දහඩුව අසලින් ශීඝ්‍රයෙන් වායු බූවල පිට වේ නෑ. වායු බූවල පිට වෙන්නේ මොකෙන්ද? කොපර් දහඩුව අසලින්. තේරෙනවද? මේකේ යකඩ දහඩුව ඡය වෙනවා. තේරෙනවද?
බාහිර කම්පිය ඔස්සේ කොප දහඩවල ඉලෙක්ට්‍රෝන ගලායේ ඉලෙක්ට්‍රෝන ගලා යන්නේ කොහෙද තමයි? හැමතිස්සෙම ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන්නේ ඍණේ ඉඳන් මොන පැත්තටද? ධන පැත්තට. මොන පැත්තට ළමයි ගලාගෙන යන්නේ ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන්නේ මොන පැත්තට ළමයි? ඍණේ ඉඳන් ධන. එහෙනම් ඒතර කොප දහඩුව වෙත ඉලෙක්ට්‍රෝන ගලායේ ඒක හරි. අසත් එක හැමදෙන්න ළමයි. ඒතර අසත් එක උත්තරේ ගිය 34 3. එහෙනම් ඉලෙක්ට්‍රෝන ධාරාව ඍණේ ඉඳන් ධනට යද්දී විද්‍යුත් ධාරාව කොයි පැත්තට ගමන් කරන්නේ? මේක පැති විරුද්ධ පැත්තට. ඒ කියන්නේ කොහෙද ළමයි? ධනේ ඉඳන් ඍණ පැත්තට. හරි. අන්න මේ තේරුණානේ. හරි. එහෙනම් අපි යන් 35. මේවා අපි ඔක්කොම ටික ගාන පිළිවෙලට විශේෂ කරුණුත් එක්ක තමයි මොකක් කරන්න තමයි සාකච්ඡා කරන්නේ. එහෙනම් එතන මේගොල්ලන්ගේ උත්තරේ ඔයගොල්ලන්ට මෙතනින් මොකක් කරනවද? ලොකු විශේෂ ධර්මයක් ආවරණය වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන් මේක ලයිව් එකට සම්බන්ධ වෙලා ආගෙන ඉන්න. මේ පොඩි බලන්නකොට ලයිව් එකම ඉන්න එක හොඳයි. හරිද? 35. පහතියදී පරිවර්ත වලන 36 හා 35 හා 36 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. කෝෂය මගින් ලබා දෙන ධාරාව කොහොමද? හරිද බලමු අපි. මෙතන දෙන පොඩි කෝෂයක්. මෙතන ප්‍රතිරෝධය වෙනවා. ප්‍රතිරෝධය දෙන කොහොම ළමයි 18 ඕම් 18 ඕම් මේක 6යි ඕම්. හරි. ප්‍රතිරෝධය දෙන කොහොම ළමයි මේකේ සමාන්තරගතව තමයි තියෙන්නේ. හරිද? අපි මුලින්ම මේක දැන් v සමානයි ir නේ දාන්න තියෙන්නේ. ධාරාව හොයාගන්න. v සමානයි ir නේ අපි v දන්නවනේ කීයද 6යි ඕම්. i තමයි දන්නේ නැත්තේ r දාන්නේ මොකද ළමයි? සමක ප්‍රතිරෝධය. මොකක්ද දාන්නේ? r සමක ප්‍රතිරෝධය. හරිද? එතන අපි මේක සමක ප්‍රතිරෝධය හොයාගන්න ඕනේ. දැන් සමාන්තරගත මේක සමක ප්‍රතිරෝධය හොයාගන්නේ කොහොමද ළමයි? එකයට r දාන්නේ. එකයට r 18 18. එතන මේක මට එකයට r වෙනවා ළමයි කීයද? 18න් 2යි. එතන මට r වෙනවා ළමයි මේක පරස්පරය ගන්න ඕනේ. මේක උඩ යට මාරු කරන්න ඕනේ. එතන කීයද? 18 බෙදීම 2. ඒක කීයද ළමයි? 9යි රූට් කරේ. එතන අන 9යි වම් කියලා මම මෙන්න මෙතනට දාන්න. එතන මට i එනවා කීයක් කියලා තමයි. 6 බෙදීම 9යි ඇම්පියර් කියලා. 6 බෙදීම 9යි ඇම්පියර් කියලා එනවා. එතන මට මේක තව සුළු කරන්න පුළුවන්. කීයද? 3ෙන් බෙදන්න පුළුවන්. මේක බෙදීම 3යි ඇම්පියර් කියලා. එතන හරි. 35 උත්තරේ කියලා තමයි උත්තරේ 2. හරිද? 36 බලන්න. පරිපථයක SP ඍජු සංනායක කොටසක් කරහා ගලා යන ධාරාව I නිසා SP වට චුම්බක ශ්‍රේෂ්ඨයක් ඇති වේ. SP වට මොකක්ද කියනවාද? චුම්බක ශ්‍රේෂ්ඨයක් ඇති. චුම්බක ශ්‍රේෂ්ඨයේ දිශාව නිවැරදිව දක්වා ඇති වර්ණය තෝරන්න. චුම්බක ශ්‍රේෂ්ඨයේ දිශාව නිවැරදිව දක්වා ඇති වර්ණය තෝරන්න කියලා තියෙනවා. හරිද ළමයි? මේකට කර අපි භාවිතා කරන මොකද්ද? ඇම්පියර් කිය දක්ුණා මේ තියෙන්නේ. හරිද? දැන් අපි ගමුකෝ යට යනවා කියලා. හරිද? ඇම්පියර් කිය දක්ුණා නේද? දැන් මම මොන පැත්තට දෙන්න ඕනේ? මෙන්න මේ චුම්බක ශේෂ්ඨ වෙනන මේ ඉතුරු ඇඟිලි වල පැත්ත. තේරුණාද? එතකොට මෙන්න මේ මහපඩ ඇඟිලි ධාරාව පැත්තට දැම්මහම ඉතුරු ඇඟිලි පැත්තට කරගෙන එක තමයි මොකක්ද ළමයි? චුම්බක ශේෂ්ඨයේ ගමන් කරන දිශාව. ඔක්කොම දාලා බලන්න මේ දැන් පේපරේ තියෙන ඒවා දාලා බලන්න. පළවෙනි එක දැම්මා. ඒක දිනේ අනිත් පැත්තටනේ. මේ පැත්තට නෙමෙයි. ඒ නිසා ඒක වැරදි. එතකොට දෙකට දැම්මම තියෙන්නේ මේ අතර. නේ? ඒකත් එන්නේ තුනයි ඒකට දැම්මම වෙන්නේ 4 වෙනවනේ. 4 මේ අතට දාලා බලන්න මේ අතට දැම්මම මේ පැත්තෙන් යද්දි මොකක් වෙනවද? මේ පැත්තේ චුම්බක ශේෂ්ඨය ගන්න. නේ? හරි මේ අතට යන්නේ. මේක මේ අතරේ. ඒතර උත්තරේ 20යි කියලා තමයි 4. බලන්න මෙහෙම මහපඩ ඇඟිල්ල දාන්න 4 වෙනි එකට දාන්න. මහපඩ ඇඟිල්ල මෙහෙම මේක දාලා පැත්තෙන් දාලා මේ ඇඟිලි ටික මෙහෙට කරා. උඩට ඇඟිලි ටික යන මොකක්ද තමයි. මෙන්න මේ
මේ එකේ වෙන්නේ. ඒතකොට ඇම්පියර්ගේ දකුණු නීති භාගයෙන් අපිට මේක චුම්බක ශේෂ්ත්‍රය හොයාගන්න පුළුවන්. හා 37 බලන්න. රූපයේ දක්වා ඇති සුමන පුස්තයක් මත තබා ඇති ඒ වස්තුව සලකා. ඒ මත 15 නිව්ටන් හා x නිව්ටන් විරස් බල දෙකක් රූපේ දැක්වෙන පරිදි ක්‍රියා කරයි. වස්තුවේ x බලයේ දිශාවට 10 නිව්ටන් සංප්‍රයුක්ත බලයකින් චලිතය වේ නම් x යගේ සොයන්න. හරිද? මේ ගාන හරිද? මේ පැත්තට දිනවල x බලය. හරිද? මේ පැත්තට දිනවල 15 බලය. හරිද? මේ වස්තුව නිව්ටන් 10ක සංප්‍රයුක්ත බලයක මොන බලයෙන්ද සංප්‍රයුක්ත බලයෙන් x පැත්තට යනවා කියලා තියෙනවා. හරි තමයි. x පැත්තට මේ පැත්තේ යනවා නම් මෙතන මොකක් වෙනවද? s ගේ බලය වැඩි වෙනවනේ 15ට වඩා. එහෙනම් x අනිවාර්යෙන් වැඩි වෙනවනේ මොකකට වඩාද? 15ට වඩා නැත්නම් මේ පැත්තට යන්නේ නැහැ. සංප්‍රයුක්ත බලය 10ක් නම් x කීයක් වෙනවද ළමයි? ඊට සාමාන්‍ය දෙන්නේ 25ක් වෙන්න ඕනේ. එහෙනම් මේ පැත්තට 25ක් තියෙනවා මේ පැත්තට 15ක් තියෙනවා 25න් 15 ගන්නවා සංප්‍රයුක්ත බලය කියනවා තමයි නිව්ටන් 10ක් තියෙනවා. තේරුණා මේ හරියම ලේසියි දැක්ක නිකන් උත්තරේ උනා ගන්න පුළුවන්. එතකොට x සමානයි 25යි උත්තරේ 2. 38 එක්තරා ස්ථානයක සිට සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ළමයෙකු සිදු කළ චලනයට අදාළව පහත නියත දත්ත සලකන්න. හරිද බලන්න. ආදීයට දත්ත සලකන්න. පළමු තත්පර තුන තුළ ළමයා ඒකාකාර චලනය වී ඇත. ඒක හරි. අසත්‍ය ප්‍රකාශන යහන්නේ මේක බලමු. ළමයා නිශ්චලව සිටි මුල් කාලයේ තත්පර 5කි බලමු. 3 ඉඳන් 4 වෙනකන් නිශ්චලයි 1යි. 4 ඉඳන් 5 වෙනකන් නිශ්චලයි 2යි. අය 6 ඉඳන් 4 වෙනකන් නිශ්චලයි 3යි. එතකොට මුළු කාලයේ තත්පර 3යි. ඒතොර ඒක වැරදි. ඒක තමයි නම් උත්තරේ. 38 2. ළමයා නැවත ආරම්භ ස්ථාන ක්‍රමයට හරි. මෙන්න මේ විස්ථාපන කාල දක්වා අවුරුක ළමයි ආයි බිඳුව තියෙනවා නම් අනිවාර්යෙන්ම මොකක් කළා කියනවාද? හිටපු තැනටම ඇවිල්ලා තියෙනවා. තේරෙනවද? ළමයා චලිත වූ මුළු දුර 16යි. හරි. මේ පැත්තට ගියත් දිනවා 8ක්. ඊළඟ වායුව ඇවිල්ලා දිනවා කීයද? 8ක්. එතකොට මේ පැත්තට ගිය 8යි මේ පැත්තට ආපු 8යි. ඔක්කොම කීයද? 16යි. හරි. 39 බලන්න මේ. 39. විද්‍යුත් චුම්බක ප්‍රේරණ ආදර්ශනය කිරීම සඳහා භාවිත කරන ලද සැකැස්මක් රූපයේ දැක්වේ. හරි. G ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් ඇති නොවන්නේ පහත සඳහන් කුමන අවස්ථාවේ? තේරෙනවද? දැන් මේක අනිවාර්යෙන් විද්‍යුත් චුම්බක ප්‍රේරණය නම් එක්කෝ සාන්නායක චලනය වෙන්න ඕනේ නැත්නම් චුම්බකයේ චලනය වෙන්න ඕනේ. අනිවාර්යෙන් මේ දෙකෙන් මොකක් කියනවනේ සාපේක්ෂ චලිතයක් තියෙනවා. හරිද? බලන්න. දගරේ නිශ්චලව තබා චුම්බකයේ දගරයේ වෙත චලනය කිරීම ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් තියෙනවා. හරිද? දෙක දගරය හා චුම්බකය යන දෙකම නිශ්චල තබා ඇතිද? එතකොට මොකක්ද ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් වෙනවන්නේ නැහැ. හරිද ළමයි? 3. දගරය නිශ්චලව තබා චුම්බකයේ දගරයේ නිවතට චලනය කිරීම එතකොට උත්ක්‍රමණයක් සිද්ධ වෙනවා. ඊළඟට බලන්න. චුම්බකයේ නිශ්චලව තබා දගරයේ චුම්බකයේ නිවතට ගැනීම සාපේක්ෂ චලිතයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම වෙනවා. අනිවාර්යෙන් ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය නැහැ. ඒ කියන්නේ ධාරාවක් නිපද වෙනවා. එහෙනම් නිශ්චලව තියෙන ධාරාවක් නිපද වෙන්නේ නැහැ. ඒක උත්තරේ 39 දෙක. හරි බලන්න. 40. කුරුණෑගල වාසය කරන අනිල් ජගත් සුගත් නාමල් යන සිව් දෙනා එක්තරා දිනක පහත වර්ගයේ දැක්කන ආකාරයට උදාසන වේදනා අහකට ගත්තා. බලන්න අනිල් කාලා තියෙන මොනවද කියලා. අනිල් බත් කාලා තියෙනවා, පරිප්පු කාලා තියෙනවා, පොල් සම්බෝල් කාලා තියෙනවා. හරිද ළමයි? ජගත් ඉන්දියාපු කාලා තියෙනවා, පරිප්පු කාලා තියෙනවා, මාළු කාලා තියෙනවා. සුජිත් පාන් කාලා තියෙනවා, පරිප්පු කාලා තියෙනවා, පොල් කාලා තියෙනවා. නාමල් රොටි කාලා තියෙනවා, අරුතාපල් කාලා තියෙනවා, පොල් සම්බෝල් කාලා තියෙනවා. හරිද? ඉහත සඳහන් ආහාර සඳහා සහන් හා පොල් කුරුණෑගල ප්‍රදේශයේම හාල්වි පොල්ලි කුරුණෑගලින්ම අරගෙන.
අර්ථාපල් නුවරඑළිය ප්‍රදේශයෙන් අර්ථාපල් වෙනකම නුවරඑළියට තමයි ලං. හාල් පිටි පොළොන්නරුව ප්‍රදේශයෙන් හාල් පිටි වෙනකම පොළොන්නරුව ප්‍රදේශයෙන් තමයි ලං. මාළු මීගම ප්‍රදේශයෙන් පරිප්පු ඉන්දියාවෙන්ද තිලුඟු පිටි ඇමරිකාවෙන්ද ලබා ගත්තේ. හරි තමයි. මේ අනුව අඩුම ආහාර සැතපුමක් ඇති ආහාරය ගැන ඇත්තේ කවුද? ඒක අඩුම ආහාර සැතපුමක් කියලා කියන්නේ කවුද බලන්න. අතුයි පොළොයිනේ ළඟම තියෙන්නේ. අතුයි පොළොයි ළඟම තියෙන්නේ. ආන් කියන්නේ තිලුඟු පිටිනේ ඇමරිකාවේ. වැඩි. රොටි තිලුඟු පිටි ඇමරිකාවේ ඒක දුර වැඩි. ඇමරිකාව දුර වැඩි නේ. ඒතකොට නාමලේ සුජිතුයි අයින් කළ දාන්න පුළුවන්. හරි තමයි. ඒක හාල් පිටි. හාල් පිටි දින පොළොන්නරුවේ පරිප්පු තියෙන්නේ ඉන්දියාවේ මාළු තියෙන්නේ මීගම. එයා ප්‍රදේශ තුනකින් අනිල් බත් පොල් දෙකම තියෙන කුරුණෑගල පරිප්පු විතරක් ඉන්දියාව. එතකොට මේ දෙන්නගේ අතර සැලකුවොත් අනිල්ගේ තමයි මොකක්ද ආහාර සැපතුම අඩුම වෙන්නේ. තේරුණාද ළමයි? හරි. එතකොට 40 උත්තරේ ඒක වෙනවා. උත්තර හරි. එතකොට අපි මෙහෙම 2016 පොලෙල් පාස් පේපර් ඩිස්කෂන් එකත් අවසන් කරනවා. ඊළඟට ඊළඟ අංගහරුවාද අනිවාර්යෙන් තියෙනවා 2017 ඕලෙල් පාස් පේපර් එක අනිවාර්යෙන් සහභාගී වෙන ළමයි අනිවාර්යෙන් ලයිව් එකට ජොයින් වෙන්න. තව ගන්න යාළුවන්ට මේක ෂෙයා කරලා ඒගොල්ලෝ දැනුවත් කරන්න. තේරෙනවද? ඒක දැක්කනේ අපි සේරම තියරි කරුණුත් එක්ක තමයි මොකක් කරන්නේ නේද? කතා කරන්නේ. තේරෙනවද? ඒක ඔයගොල්ලන්ගේ ආයි පාරක් මොකක් කරනවද මේකේ? තියරි කරුණු ටික නැවත මොකක් කරනවද? අප්ඩේට් වෙනවා. තේරෙනවද? මේ chance එක ඇත්තටම නැති කරගන්න එපා. මේක අනිවාර්යෙන් මොකක් කරනවද? හැමදාම ජොයින් වෙන්න. තේරෙනවද? මේක තමයි යාළුවන්ට යවලා ඒ යාළුවෝ මොනවා කරනවද තමයි දැනුවත් කරලා ඒ යාළුවන්ට පොඩි උදව්වක් දෙන්න. තේරෙනවද? තේරුම් නැති ප්‍රශ්න තියෙනවා නම් මට දාන්න අපේ මේන් ගෲප් එකට ජොයින් වෙන්න YouTube එකට දානවා YouTube එකේ මේක බලා ගන්න පුළුවන්. තේරෙනවද? ඒක මගේ අරන විස්තර ලියා ගන්න බැරිච්ච ඒවා ඔක්කොම දෙන්න බලා ගන්නද? YouTube එකෙන් බලා ගන්න පුළුවන්. තේරෙනවද? ඒතර මේක කොහොම හරි කරගෙන හොඳ ඒකට යන්න ඔක්කොම තියරි කරන්න තියෙනවා. දැන් පාඩම් කරන්න ගන්න. හරිද? හරි ළමයි. එහෙනම් අපි අද නතර කරනවා. ආයිබෝවන්.